විශ්වය අවදි කරන විශ්ව මාතාව. ඔබගේම ජීවිතය තුළින් විශ්වය අවදි කරවන්න. ආයිබෝවන් වාසනාවන්ත දිනයක්. ඒ වගේම ඔබට සෝබර සන්ධ්‍යාවක්. ඔබේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ටම ඉටු වෙන වාසනාවන්ත නිමේෂයක් වෙන්න කියලා මම ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි, මම අද කතා කරන්න බලාපොරොත්තු වුණේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම යම්කිසි මානසිකව වේදනාව විඳින යම් කාරණාවක් තියෙනවා. ඒ තමයි ආදරේ. ආදරේ නොලැබීම, ගෞරවය නොලැබීම, තමන්ට තමන් තේරුම් ගන්න කෙනෙක් නොලැබීම. ඔබ මේකට හදිස්සි වෙන්න එපා. හරි? ඔබට මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනාගේ සිතුවිලිවත්, ඔයා දන්න හඳුනන්නේ නැති මිනිස්සුන්ගේ සිතුවිලිවත් ඔයාට අයිති නෑ. හැබැයි ඔයා හිතනවා එයාලගේ සිතුවිලි, එයාලගේ ක්‍රියාකලාපය ඔයාට අයිති කියලා. ඔයා කවදාවත් ඒ දේ බලෙන් ලබා ගන්නවත්, ඒ දේ ඔයාගාවට බලෙන් අරගන්නවත් හිතන්න එපා. එතකොට මම අද කතා කරන වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. එතකොට මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි ආදරය කරන දෙන්නෙක්, එහෙම නැත්නම් ආදරයෙන් එකතු වෙන්න ඉන්න දෙන්නෙක්, ඒගොල්ලන්ගේ සිතුවිලි එකට සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒකට මේ විශ්වයෙන් උදව් ගන්නේ කොහොමද? මං ඔයාට මේක විශ්වයේ පණිවිඩයක් විදිහට අරගෙන එනවා. ඉතින් ඔයා හරිම වාසනාවන්තයි. ඔයා මෙතනින් දුක් විඳිනවා නම් මෙතනින් ඉවත් වෙලා යන්න දැන් කාලය ලැබිලා කියලා මේ විශ්වය කියනවා. අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ අන්තර්ගතය තමයි හිතවතුනි, ඔබ මම එක රහසක් කියලා දෙනවා මේ වීඩියෝ එක අවසානයේදී. ඒ රහස ඔයාගේ පෞද්ගලිකත්වයෙන් ආරක්ෂා කරගන්න. මේ ලෝකේ ඉන්න සෑම දෙනාම අනිත් අයට ආදරය කරන්න කැමතියි. හැබැයි බොහෝ දෙනා Tamanට ආදරය කරන්නේ නැතුව අනිත් අය පස්සේ Tamanගේ ආදරය හොයන්න පටන් ගන්නවා. ඉතින් මේක බොහෝම ස්වල්ප විදියට හිතුවට මේ දෙයින් මානසිකව වේදනාව විඳින, මේ දෙයින් මානසිකව ගැටෙන මේ ලෝකයේ ඉන්න බොහෝ පිරිසක් 90ක් විතර මේ දෙයින් මානසිකව වැටිලා මානසිකව පීඩා විඳිනවා. මේක නැති කරන්නේ කොහොමද? ඇතර මේක නැති කරන්න බෑ. මොකද අපේ මනස, අපේ යටිසිත තේරුම් ගන්න දේ තමයි අපි එතනදී ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. හිතවතුනි, අපේ යටිසිත කියන දේ තමයි හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ නිසා ඔයාගේ යටි හිතේ තියෙන සිතුවිලි වෙනස් කරගෙන ඔයාට ඔයා ආදරය කරගන්න, ඔයාට ඔයා ආදරය කියන, ඔයාට ඔයා වටිනවා කියන තැනට ඔයාගේ මානසික සිතුවිලි පවත්වන්න ඕන. ඉතින් ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලා මම හොදාකාරවම දන්නවා. මොකද මම පරීක්ෂණය කරපු විදියට විශ්වයේ මේ දැඩි ශක්තිය ඔයා විතර ආකර්ෂණය කරගන්න ඕන නම් ඔයා දිනින් දින ශක්තිමත් වෙන්න පටන් ගන්න ඕන. ඔයා දිනින් දින ඔයාට ආදරය කරන්න පටන් ගන්න ඕන. ඔයාට කැමති දෙයක්, ඔයාට රස විඳින්න හැකි දෙයක් ඔයාට ලං කරගන්න ඕන. කිසිම වෙලාවක Taman ගැන අව탁සීරුවෙන් හිතන්න එපා. Taman ජීවිතය තුළ වැටෙනවා, Taman ජීවිතය තුළ ජයග්‍රහණ ලබනවා. ඒ විතරක්ම නෙමෙයි, Tamanගේ ජීවිතයට ඍණාත්මක මිනිසුන් එනවා. හැබැයි මේ කිසිම දෙයක් Tamanගේ කරගන්නේ නැතුව ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන්. හරි. දැන් ඔයා එන්න ඕන අර පොයින්ට් එකට. ඒ කියන්නේ ඔයාට ඔයා ලව් කරන, නැත්නම් ඔයාට ඔයා ආදරය කරන අන්න ඒ නිමේෂයට එන්න ඕන. ඒක ලේසි නැහැ. මොකද මම දන්නවා Tamanට ආදරය කරන්නේ නැතුව අනිත් අයගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න බොහෝ පිරිසක් Tamanගේ ජීවිතේ නැති කරගන්නවා. හරි? Tamanගේ ජීවිතේට නැති කරගන්නවා. Tamanගේ ජීවිතය අව탁සීරුවෙන් හිතන මිනිස්සු නොඑක ආකාරයෙන් Tamanටම බැන ගන්නවා. එහෙම කරන්න එපා. එහෙම කරන කාලය දැන් ඔයාට අවසන් වෙලා තියෙනවා. මොකද ඔයා විශේෂ කෙනෙක්. ඔයා මේ වීඩියෝත් එක්ක එකතු වෙනවා නම් විශේෂ කෙනෙක්. ඔයාට ජීවිතේ ප්‍රාතිහාර්යයන් සිද්ධ වේවි. ඔයාට ඔයා ආදරය කරන්න ගන්න. ඔයාට ඔයා ගෞරව කරන්න. ඔයාට ඔයා කාරුණික වන්න. හරි? ඔයා එහෙම කරපුවාම ඔයාට දැනෙන ශක්තිය, ඔයාට දැනෙන ඒ එනර්ජි එක කියලා නෙම කරන්න බෑ. ඔයාට පුළුවන් ඒ ආදරය ඔයාට හිමි කෙනෙක්ට ලබා දෙන්න. මෙන්න මේක තමයි මම කියන පණිවිඩය. මේ පණිවිඩය තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක මම මෙතනින් අහ කරනවා. මොකද මේ වීඩියෝ එක දිග්ගැස්සුවොත් මිනිස්සු බලන්නේ නැති වෙයි.
ඒක මට ගැටලුවක් නැහැ. ඔයා මේ හැදවතට දැනෙනවා නම් හරි. හදවතට දැනෙනවා නම් මේ දේ ඔයා ආදරය කරන්න අදම ගන්න. මේ මොහොතේ ඉඳන් ගන්න. මොකද ඔයාට ඔයා ආදරය කරන්නේ නැත්නම් ඔයාට බෑ තව කෙනෙක්ට ආදරය කරන්න. මේක තමයි ඇත්ත. මේ ඇත්ත පිළිගෙන ජීවත් වෙන්න. හිතවතුනි අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. අපි ආයෙත් දවසක හමු වෙන තුරා ඔබට සුබ දවසක්.